ටිපර් රස්සාව දකින තරන් සුන්දර නෑ. වගකීම මතින් අභියෝගවලට මූුණ දෙන එක්තරා ගමනාන්තයක්. අද අපි 6:03 කළුගල් ඕඩර් එකක් අරගෙන යනවා වනාගොඩ ඇඹුල්ගම පාරේ ලොකේෂන් එකකට. උදේ 10:09ට තමයි අපි පිටත් වුණේ. සුපුරුදු විදියට කඩුවෙල ටවුන් එක හරහා තමයි අපි යන්නේ. මේ ගමන අදත් අපිව පරිස්සමට එක්කගෙන යන්නේ පුෂ්පය අයියා. අනිවාර්යෙන් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. බර වාහන ධාවනය කරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. වාහනේ දිග පළල ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මෙවැනි වාහන ධාවනය කරනකොට අනිවාර්යෙන් පාරෙන් ඉඩ දෙන්න, ඒ වගේම ඉවසීමෙන් කටයුතු කරන්න කියලා ආදරණීය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. යන ගමන් මගදී නතර කරලා බුලත් පිටක් ගත්තා. බුලත් පිටේ තිබ්බ යම්කිසි දෙයක් මේ මොනවාද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දන්නවා මේ ලොකේෂන් එක කොහෙද කියලා. පාරේ වාහන දෙකකට යන්න ඉඩ නෑ. ඉවසීමෙන් යුතුව අනිත් කෙනාට අනිවාර්යෙන් ඉඩ දෙන්න ඕනේ. වැස්ස නිසා පාරවල් මඩවලින් පිරීලා තියෙන්නේ. වැස්සාම මේ පාරවල් වල යනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. වීඩියෝ හොඳින් බැලුවම ඔයාලට තේරෙනවා අපේ ටිපර් එක වලවල් එක්ක මේ පාරේ ගමන් කරනකොට තියෙන අපහසු හොඳින්ම තේරෙනවා ඔයාලා වීඩියෝ හරියට බැලුවොත්. ඉතින් අපිට ලැබෙන අභියෝගවලට මුහුණ දෙමින් තමයි මේ ගමන අපි ඉදිරියට ගමන් කරන්නේ. තමන්ගේ වාරය එනකම් බලන් ඉන්න ටිපර් කිහිපයක් තමයි නතර කරලා තියෙන්නේ ඈතින්. අපේ වාරය එනකම් අපි දැන් ඉවසීමෙන් බලන් ඉන්න ඕනේ. වෙලාවත් ගිහින් දැන් අපේ අවස්ථාව තමයි ඇවිත් තියෙන්නේ. ගල් පටව ගත්ත වාසනාවන්ත ටිපර් එකක් තමයි ඈතින් ගියේ. අපේ වාසනාවන්ත ටිපර් එක රිවර්ස් කරලා කළු ගල් ටික පටවන්න තමයි හදන්නේ මේ ආකාරයට. අවුවත් එක්ක වැස්ස වහිනවා. වැස්සකුත් වහිනවා. ඒ වුණාට ඉරත් හොඳට පායලා තියෙනවා. කළු ගල් පටවල ඉවරයි අපේ වාසනාවන්ත ටිපර් එකට. හිමින් අපේ ලොකේෂන් එකට තමයි දැන් අපිට යන්න තියෙන්නේ. ඊටත් වෙන්න කලින් නතර කරලා කළු ගල් ටික හොඳට කවර් කරගන්න තමයි හදන්නේ. හොඳට කවර් කරගත්තෙන් පස්සේ පාර යන අනිත් වාහන වලට හානියක් නොවෙන්න තමයි මේ ගමන අපි පිටත් වෙන්න ඕනේ. අපිව ජීවත් කරවන අපේ වාසනාවන්ත ටිපර් එක තමයි ලස්සනට ඈතින් දකින්න. මේ වාහන අපි ආදරයෙන් රැකගන්න ඕනේ. මොකද අපිව ජීවත් කරවන්නේ මේ වාහන. අද අපි යන ලොකේෂන් එක තියෙන්නේ ඇඹුල්ගම පාරේ. උල්ලේගම පාර හරහා තමයි දැන් අපි යන්නේ. ඒ අතරතුර හමු වෙන කඩයක් තමයි ගොඩක් අය බඩු ගන්න එන විශාන්ත සුප එක තමයි අපි පහු කරන් ඉදිරියට යන්නේ. වැස්සයි අවුවයි හිටි ගමන් වහිනවා, ඒ වගේම පායනවා. ගෑස් නම් අඩු නැතුව හැමතැනකම තියෙනවා. ඒත් ගණන් නම් වැඩි. මුල්ලේගම පාරෙන් ඇවිත් අපි දැන් ප්‍රධාන පාරකට තමයි සම්බන්ධ වෙන්නේ. පාරවල් වල පාකින් ඒරියා නැති තැන්වල වාහන අනාරක්ෂිත ලෙස නතර කරලා ගියෝ මේ වගේ ලොකු වාහනයක් આવුත් අනිවාර්යෙන් ඉක්ුරුනේ පාරවල් බ්ලොක් වෙනවා. වෙනි ආකාරයෙන් වාහන නතර කරලා තියන්න එපා. පාර යන හැමෝම අපහසුතාවයට ලක් වෙනවා. Taman ගැන විතරක් නෙවෙයි අනිත් හැමෝම ගැන හිතන්න. අපි යන ලොකේෂන් එකට තව ටික දුරයි අපිට යන්න තියෙන්නේ. වනාගොඩ ඇඹුල්ගම පාරට තමයි දැන් අපි අපේ වාසනාවන්ත ටිපර් එක හරවන්නේ. දැන් ඉන්නේ ලේලන් හන්දියේ ඉඳලා ටික දුරයි ලොකේෂන් එකට. මේ දකින පටුමගේ තමයි අපේ ලොකේෂන් එක තියෙන්නේ. පාරේ මට්ටමට තමයි වාහනයට යන්න ඉඩ තියෙන්නේ. ඒ අභියෝගයත් එක්ක අපි කොහොමද ඉස්සරහට ගියේ කියලා අනිවාර්යෙන් වීඩියෝ වලින් බලන්න. ඉවසීම සහ වාහනේ දිග පළල ගැන හරි අවබෝධයක් තිබීම මේ වගේ රැකියාවක අනිවාර්ය වේ. ඔන්න අපි දැන් ලොකේෂන් එකට ඇවිත් ඉන්නේ. දැන් අපි ටිපර් කරන්න තමයි හදන්නේ. අවාසනාවන්ත ලෙස වැස්ස නිසා අපේ ටිපර් එක එරෙනවා. සවල අරගෙන පස් ඉවත් කරලා නැවත අපි උත්සාහ කරනවා. ඒත් අසාර්ථක වෙනවා. අපේ 1 cube ටිපර් එකෙත් ඕඩර් එකක් අරගෙන ඇවිත් තියෙන්නේ. ඒ වගේම මේ ඉඩම සුද්ධ කරන්න අපේ එස්කේවේටර් මැෂින් එකකුත් වැඩ කරනවා. දැන් අපේ ඊළඟ විසතුම එස්කේවේටර් මැෂින් එකේ උදව්වෙන් ටිපර් එක ගොඩ ගන්න එක. ඒත් එකපාරටම ඒ දේ කරන්න බෑ. කළු ගල් තියලා පොළව සකස් කරලා නැවත උත්සාහ කරනවා. මොකද ලෝඩ් එකත් එක්ක ටිපර් එකේ බර වැඩි වෙලා තියෙන්නේ. කොහොම හරි ඒ අභියෝගයටත් මුහුණ දෙමින් ටිපර් එක කොහොම හරි අපි ආපස්සට ගන්නවා. මෙවැනි දේවල් මේ රැකියාවේ අනන්තව වෙනවා. මේ වගේ දෙයක් වුණෙන් පස්සේ කාලය සහ අපිට ලැබුණු ඕඩර් හැම දෙයක්ම හරි වෙලාවට ලබා දෙන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ආදරණීය පාරිභෝගිකයන් අපිට ලැබෙන අභියෝගත් එක්ක තමයි ඔයාලගේ ඕඩරුත් අපි අරගෙන එන්නේ. අපි වගේම මේ රැකියාව කරන අනිත් හැමෝමත් මේ අභියෝගවලට මුහුණ දෙනවා. දකින්න තරම් මේ රැකියාව සුන්දර නෑ. ටිපර් එළවනවා විතරයි හැමෝම
හැමෝම දකින්නේ. එහි තියෙන කටුකත්වය දන්නේ එම රැකියාව කරන පිරිස පමණයි. වෙලාවට කෑම වේලා හරි වෙලාවට කාලා නැතුව ඇති හැමෝගෙම ජීවිත සුන්දර නෑ. ඒ ජීවිතේ කොතන හෝ කටුකත්වයක් තියෙනවා. කොහොම හරි අපි එස්කලේටර් එකේ උදව්වෙන් අපේ ටිපර් එක ගොඩට ගන්න පුළුවන් වෙනවා. ඔයාලටත් කළුගල්, මැටල්, වැලි, ගල් කුඩු අවශ්‍ය නම් ස්ක්‍රූ හાર્ඩ්වෙයාර් අපෙන් සාධාරණ මුදලට ලබා ගන්න පුළුවන්. ආලින් දුරකථන අංකය දාලා තියෙනවා. කොළඹ අවට නම් අනිවාර්යෙන් අපිට කෝල් එකක් දෙන්න. ඒ වගේම අපේ වීඩියෝ බලන හැමෝටම ගොඩක් ස්තුතියි. වගේම අනිවාර්යෙන් ඉස්සරහටත් අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.